ඔබත් එසොමිප්‍රසෝල් ඖෂධය භාවිතා කරනවද? එහෙනම් ඖෂධය පිළිබඳව සියලු තොරතුරු දැනගනිමු. වීඩියෝව අවසන් වනතුරු රැඳී සිටින්න. හැඳින්වීම. එසොමෙප්‍රසෝල් යනු කුමක්ද? මෙය ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර්ස් ගණයට අයත් ඖෂධයකි. ප්‍රධාන වශයෙන් ආමාශයේ නිපදවන අම්ල ප්‍රමාණය අවම කිරීම සඳහා භාවිත කරයි. ඔමෙප්‍රසෝල් වල S අයිසොමර් එක ලෙස මෙය හඳුන්වයි. මෙය ඔමෙප්‍රසෝල් වලට වඩා වේගයෙන් සහ වැඩි කාලයක් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. මෙම ඖෂධය වෛද්‍යවරුන් නිර්දේශ කරන ප්‍රධාන රෝගී තත්ත්වයන්. GERD Gastroesophageal Reflux Disease. පපුවේ දැවිල්ල සහ ආමාශයේ අම්ල උගුරට ඒම. Gastritis. ආමාශයේ බිත්ති ඉදිමීම හෝ තුවාල වීම නිසා ඇතිවන අපහසුතා. Peptic ulcers. ආමාශයේ හෝ කුඩා බඩවැලේ මුල් කොටසේ ඇතිවන තුවාල සුව කිරීමට. H. pylori infection. බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවන තුවාල සුව කිරීමට. මෙහිදී ඇන්ටිබයොටික් සමග ලබා දෙයි. Zollinger-Ellison syndrome. ආමාශයේ අම්ල අධික ලෙස නිපදවන දුර්ලභ රෝගී තත්ත්වයකි. ක්‍රියාකාරීත්වය. ආමාශයේ බිත්තිවල අම්ල නිපදවන කුඩා පොම්ප ප්‍රෝටෝන් පම්ප්ස් පිහිටා ඇත. එසොමිප්‍රසෝල් මගින් මෙම පොම්ප තාවකාලිකව අක්‍රිය කරයි. එවිට ආමාශයේ අම්ල නිපදවීම අඩු වී තුවාල සුවවීමට අවශ්‍ය පරිසරය සකස් වේ. භාවිත කරන මාත්‍රාව සහ ක්‍රමය. මාත්‍රාව සාමාන්‍යයෙන් 20 මිලිග්‍රෑම් හෝ 40 මිලිග්‍රෑම් ලෙස ලබාගත හැක. රෝගී තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කරයි. ගන්නා වේලාව. ආහාර ගැනීමට මිනිත්තු 30-60කට පෙර හිස් බඩ ගැනීම වඩාත් සුදුසුයි. පෙත්තක් ලෙස පෙත්ත හැපීමෙන් හෝ කුඩු කිරීමෙන් වැළකිය යුතුය. එය සම්පූර්ණයෙන්ම ගිලිය යුතුය. අතුරු ආබාධ. ඖෂධය භාවිත කිරීමේදී ඇතිවිය හැකි සාමාන්‍ය අපහසුතා. හිසරදය. බඩපාචනය හෝ මලබද්ධය. බඩේ කැක්කුම හෝ බඩ පිපීම. මුඛය වියලී යාම. දිගුකාලීන භාවිතයේ අවදානම. වසරකට වඩා වැඩි කාලයක් එක දිගට භාවිත කළහොත් ශරීරයට මැග්නීසියම්, විටමින් B12 උරා ගැනීම අඩු විය හැකි අතර අස්ථි දුර්වල වීමේ අවදානමක් පවතී. විශේෂ අවධානයට ගර්භණී සහ මව්කිරි දෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිත කළ යුතුය. වෙනත් ඖෂධ. ඔබ දැනටමත් ක්ලෝපිඩෝග්‍රෙල්, මෙතෝට්‍රෙක්සේට් හෝ දිලීරනාශක ඖෂධ ලබා ගන්නේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමුවෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.